ආයුබෝවන් මනාල ජ්‍යොතිෂ්‍යයට බොහෝ සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්න යන්නේ ක්‍රිෂ්ණමූර්ති දසාංශ සහ භාව කේන්ද්‍ර පිළිබඳව. රාශියක් අංශක 30ක් වෙන රාශියක්. මේෂ රාශිය ගත්තම රාශියක් අංශක 30යි. මේ රාශියත් අංශක 30යි. එතන අංශක 150යි පස් වෙන්නට. එතන අංශක 180යි. අංශක 360යි. ගෝලයක් අංශක 360යි. අපි ගමු මේෂ රාශිය. මේෂ රාශියේ තියෙනවා අස්වින නැකත. අස්වින නැකත තියෙනවා. දෙරණ නැකත, කැති නැකත. කැති නැකත එක පාදයයි, දෙරණ නැකතේ පාද 4යි, අස්වින නැකතේ පාද 4යි මේෂ රාශියට තියෙන්නේ. මේෂ රාශියට තියෙන්නේ. මේ නැකත් අතර අස්වින නැකතෙන් ගත්තම දසාවන් ඉන්නේ මා දසාවන් තියෙනවා. සවි මා දසාව වර්ෂ 6යි. කඳු මා දසාව වර්ෂ 10යි. කුජ මා දසාව වර්ෂ 7යි. රාහු මා දසාව වර්ෂ 18යි. ගුරු මා දසාව වර්ෂ 16යි. බුධ මා දසාව වර්ෂ 17යි. ශනි මා දසාව වර්ෂ 19යි. සිකුරට වර්ෂ 20යි. සිකුරු මා දසාව වර්ෂ 20යි. මේ වගේ මා දසාවන් වර්ෂ ගණනට බෙදෙනවා. ඒ ආකාරයට බෙදුනම මා දසාවන් අස්වින නැකතින් රාශිය ආරම්භ වෙන විට අස්වින නැකතේ උපස්ථාන අන්තර් දසා බෙදෙනවා. කේතු, සිකුරු, රවි, කඳු, කුජ, රාහු, ගුරු, ශනි, බුධ, ආයි කේතුට. ඊපස්සේ බෙරණ නැකත පටන් ගත්තම මේ රාශි කියන්නේ රාශි 12න් මේෂ රාශියට විතරයි මේ නැකත් ටික අයිති වෙන්නේ. මේ නැකත් එන විදිය තමයි පෙන්වන්නේ. බෙරණ නැකතෙන් ගත්තම ශුක්‍ර, රවි, කඳු, කුජ, රාහු, ගුරු, ශනි, බුධ, කේතු.
මේ ආකාරයට උපස්ථාන වලට බෙදෙනවා. බෙදුනම ක්‍රිස්තමූර්ති chart එකක් තියෙනවා. ඒ chart එකෙන් අංශක කලා වෙන් කරලා තියෙනවා ඒ උපස්ථාන වලට. මේ chart එක ඔයගලන්ට අවශ්‍ය නම් අපිට දුරකථනයෙන් අමතර ඉල්ලන්න පුළුවන්. ඉතින් මේ chart එක ඔයගලන්ට දෙනවා. මේ chart එකෙන් තියෙන විදිහට අංශක බිඳුවයි හේතු වෙනකට අංශක බිඳුවයි කලා බිඳුවයි අංශක බිඳුවයි කලා 46යි විකලා 40යි කලා 40යි ඊට පස්සේ සිකුරු අංශක බිඳුවයි කලා 36යි විකලා 40යි ඊට පස්සේ අංශක 3යි කලා බිඳුවයි විකලා බිඳුවයි ඊට අංශක 3යි අංශක 3යි කලා 40යි විකලා බිඳුවයි මේ ආකාරයට මේ උපස්ථාන වලට මේ දාන්තර දශා වලට උපස්ථාන වලට බෙදෙනවා අංශක ගණන් බෙදෙනවා. එතන මේ chart එක ක්‍රිස්තමූර්ති chart එක මේකෙන් බලා ගන්න පුළුවන් ඔයගලන්ට මේ ආකාරයට බෙදෙන විදිය. කියන්නේ අපි දැන් ඔසම රාශිය කමු. තවත් උදාහරණයක් දෙන්න ඔසම රාශියට. ඔසම රාශියනේ අපි ගමු මේෂ රාශිය ධනු රාශිය. මේ නැකත මුල නැකත වෙනවා. මුල වෙර නැකත උවසල කැති නැකත උත්තරසල මේ ආකාරයටම දසාවන් බෙදෙනවා. අන්තර් දසාවල් කේතු සිකුරු රවි සඳු කුජ රාහු ගුරු සනි බුධ මේ ආකාරයට සිකුරු රවි සඳු කුජ රාහු ගුරු සනි බුධ කේතු මේ ආකාරයට බෙදෙනවා. මේ ආකාරයට අංශක ගණන් ඇති වෙනවා. උවසල නැකතේ පටන් ගත්තම අංශක 13යි කලා 20යි අංශක 15යි කලා 33යි විකලා 20යි මේ ආකාරයට ක්‍රිස්තමූර්ති chart එකෙන් අංශක ගණන් වැටෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මේක අරගන්න පුළුවන්. අපිට දුරකථනයෙන් අමතර මේක ඔබට ගන්න පුළුවන්. ඒක අපි දැන් යම් භාව කේන්ද්‍රයකට දල කේන්ද්‍රයක් නම් අංශක 30ක් වෙනවා. රාශියක් අංශක 30ක් වෙනවා. අංශක 30 ඇතුළත ඕනම ස්ථානයක උත්පත්ති වෙන්න පුළුවන්. මේ ආකාරයට රාශියක් අංශක 30ක් වෙනකොට භාව කේන්ද්‍රවලදී අංශක ගණන් අනුව තමයි රාශි බෙදෙන්නේ. ඕනෑම අංශකයක උත්පත්ති ලබන්න පුළුවන්. ඒ අංශකයේ සිට තමයි අනිත් රාශියට ඒ අංශකේ ගණන වැටෙන්නේ. අපි යමු ඊළඟට භාව කේන්ද්‍රයකට. 1972 පළවෙනි මාසේ 9 වෙනිදා උදේ 9:35ට කුම්භ ලග්නයේ අලුතට ඉපදුණු භාව කේන්ද්‍රයකට. මේ භාව කේන්ද්‍ර සටහන ගන්න පුළුවන් software එකක් අරගෙන ඔබටම බලා ගන්න පුළුවන්. ජ්‍යොතිෂ මුදුකාංගයක් ගත්තොත් ඔබටම මේ භාව කේන්ද්‍රය සාදා ගන්න පුළුවන්. දල software එකක් ගත්තොත් දැන් කම්පියුටර් භාවිත කරන හැමෝම ඒ වගේම මේ ෆෝන් භාවිත කරනවා, දුරකථන භාවිත කරනවා. මේගොල්ලන්ට මේ භාව කේන්ද්‍ර වලට software මුදුකාංගයක් ගන්න පුළුවන්. ජ්‍යොතිෂ මුදුකාංගයක් අරගෙන භාව කේන්ද්‍ර සටහනක් ක්‍රිස්තමූර්ති සටහනක් හදා ගන්න පුළුවන්. දැන් පොත්පත් වල ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කාලේ හැටියට ජ්‍යොතිෂ මුදුකාංගයක් ගත්තොත් ඕගොල්ලන්ටම බලා ගන්න පුළුවන්.
භාව කේන්ද්‍රයේ රවි අංශක 24යි කලා 36ක ඉන්නවා. රවි සඳු අංශක 1යි කලා 12යි. කුජ අංශක 15යි කලා 18යි. බුධ අංශක 3යි කලා 12යි. ගුරු අංශක 0යි කලා 46යි. සිකුරු අංශක 27යි කලා 28යි. शनि अंश 6යි කලා 39යි. රාහු अंशක 12යි කලා 39යි. කේතු अंशක 12යි කලා 49යි. 1972 පළවෙනි මාසේ 9 උදේ 9:35 කුම්භ ලග්නයේ අලුතව ඉපදුණු කේන්ද්‍රයක ග්‍රහ සටහන මේ. අපි කේන්ද්‍රය අඳගමු. භාව කේන්ද්‍රය පළවෙනි ස්පූටයේ අංශක 13යි කලා 3යි උත්පත්ති ලැබලා තියෙන්නේ. දෙවෙනි ස්පූටයේ අංශක 17යි කලා 1යි. තුන්වෙනි ස්පූටයේ අංශක 18යි කලා 35යි. දෙවෙනි ස්පූටයේ අංශක 17යි කලා 27යි. පස්වෙනි ස්පූටයේ අංශක 14යි කලා 15යි. හයවෙනි ස්පූටයේ අංශක 12යි කලා 0යි. හත්වෙනි ස්පූටයේ අංශක 13යි කලා 3යි. අංශක 17යි කලා 1යි. අටවෙනි ස්පූටයේ නවවෙනි ස්පූටයේ අංශක 18යි කලා 55යි. දහවෙනි ස්පූටයේ අංශක 17යි කලා 27යි. 11වෙනි ස්පූටයේ අංශක 14යි කලා 15යි. 12වෙනි ස්පූටයේ අංශක 12යි. මේ ආකාරයට ස්පූට අපි දුන්නා. උත්පත්ති ලැබෙන වෙලාව තමයි අංශක 13යි කලා 3ක තමයි මේ උත්පත්තිය ලැබලා තියෙන්නේ. කුම්භ රාශියේ කුම්භ ලග්නයේ. එහෙනම් මේ අංශක 13යි කලා 4 කුජ ගාය දෙවෙනි භාවයේ ඉන්නවා කියලා තමයි අපිට මේ සටහනේ වැටෙන්නේ. කුජ ගාය දෙවෙනි රාශියේ දෙවැන්නේ රවි 11 වැන්නේ සඳු 9 වැන්නේ කුජ දෙවැන්නේ බුධ 11 වැන්නේ ගුරු 11 වැන්නේ සිකුරු 12 වැන්නේ शनि 4 වැන්නේ රාහු 12 වැන්නේ කේතු 6 වැන්නේ. මේ ආකාරයට තමයි ග්‍රහයෝ ඉන්න ස්ථාන පෙන්වන්නේ. අපි ගත්තොත් කුම්භ ලග්නේ පළවෙනි ස්ථානයේ දෙවන භාවයේ කුජ ඉන්නවා කියලා තමයි පෙන්වන්නේ කුජ. ඒ වුණත් කුජ ඉන්න ස්ථානේ අපි බලන්න ඕනේ කී වෙන්නේද කියලා. කුජ ඉන්නේ දෙවෙනි භාවයේ වුණාට අංශක 17යි කුජ ඉන්නේ අංශක 15යි 18ක. අංශක 15යි 18 තමයි කුජ ඉන්නේ. ඒ වුණාම අංශක 17යි බිඳුව අංශක 17යි කලා 1ට කලින් තමයි කුජ ගාය ස්පූටේ තියෙන්නේ. එතකොට කුජ පළවෙනි රාශියට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ කුජ ඉන්නේ පළවෙනි රාශියේ. දෙවෙනි රාශිය නෙමෙයි. දෙවෙනි භාවයේ නෙමෙයි කුජ ඉන්නේ පළවෙනි භාවයේ. කුජ අංශක 15යි 18කට පළවෙනි භාවයට යනවා කුජ. ඒ වුණත් රාශිය වෙනස් වෙන්නේ නැහැ. කුම්භ මීන රාශියම කුජ ඉන්නේ පළවෙනි භාවයේ. මීන රාශියේ අංශක 17 එකක්
එකතු වෙනවා පළවෙනි භාවයට. එතකොට අපි සඳු ගමු. සඳු අංශක 1යි 12යි 9 වෙනි ඉන්නේ. සඳු ඉන්නේ 9 වෙනි ඉන්නේ කියලා තියෙන්නේ අංශක 1යි 12යි. එතකොට අංශක 18යි 55න් තමයි 9 වෙනි ආරම්භ වෙන්නේ. සඳු ඉන්නේ අංශක 1යි කලා 12ක නම් සඳු අයිති වෙන්නේ 8 වෙනිට. අංශක 18යි 55ට කලින්නේ අංශක 8 වෙනිට තමයි සඳු අයිති වෙන්නේ. ඒ වගේ ශනි ගමු අපි සෙනසුරු. සෙනසුරු ඉන්නේ අංශක 6යි 39ක. 6යි 39 නම් 17යි 24ට කලින් තමයි 6යි 39 අයිති වෙන්නේ. අංශක 6යි 39 එනම් සෙනසුරු ඉන්නේ 4 වෙනි භාවය කිව්වට සෙනසුරු ඉන්නේ 4 වෙනි භාවය නෙමෙයි. සෙනසුරු ඉන්නේ 3 වෙනි භාවය. 3 වෙනි රාශිය තමයි සෙනසුරු ඉන්නේ. ශනි ඉන්නේ 3 වෙනි රාශියේ. මේ ආකාරයට භාව බෙදීම් කරනවා. භාව බෙදීම් කරලා මේ ආකාරයට එනවා. මේ එන උළුල් අවබෝධයක් ගන්න ජ්‍යොතිෂ මුදුකාංගයක් ඔබ අරගෙන ඉදිරියට පලාපල කියන විදිහට ඔබ ශාස්ත්‍රි වෙන්න. මේ වගේ පොතක් අරගන්න වෙනවා ඔබට පලාපල කියන්න. මේ වගේ පොතක් 1000 ගාණක් විතර වෙනවා. මේ පොත අරගන්න වෙනවා ඉදිරියට ඔබට පලාපල කියන්න උනන්දුවක් ඇත්නම් අපිට කතා කරලා මේ පොත අරගන්න. ආයි